හරි. බලා ගන්නකො. ඔයාලට සාමාන්‍ය පෙළදී ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව ඒ කියන්නේ සමීකරණය විතරක් දීලා ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව අහනවා. ප්‍රස්ථාරය උපරිමයක්ද අවමයක්ද කියලා අහනවා. උපරිම හෝ අවම අගය ලියා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව කොහොමද ගන්න කියලා තමයි බලන්නේ. ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව අපිට ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය උපරිමයක්ද? මේ ප්‍රස්ථාරය නැත්තම් අවමයක්ද? ඒ අවම අගය සහ සම්මිතික අක්ෂයේ සමීකරණය ගන්න කොහොමද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හරි බලා ගන්න. දැන් මෙතන අපිට සමීකරණයක් දීලා තියෙනවා y සමානයි x වර්ග ධන 2x ධන 10 කියලා සමීකරණයක් දීලා තියෙනවා. අපිට මුලින්ම අහලා තියෙනවා ඒ කියන්නේ මේක කරන්න ඕනේ ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව. ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව මේ උපරිමයක්ද අවමයක්ද කියලා අහලා තිනවා. ඒක අපි කොහොමද හොයන්නේ? මෙහෙමයි. මෙතන තියෙනවනේ x වර්ගය. x වර්ගයේ සංගුණකය මත තමයි ඒක තීරණය වෙන්නේ. දැන් x වර්ගය දැන් මෙතන x වර්ගය ඒකත් බලන්න සංගුණකය කියන්නේ මොකක්ද කියලා බලමු. කියන්නේ මෙහෙමනේ. දැන් හිතන්න 2x වර්ගය තියනවා කියලා මෙහෙම. අන්න. x ට ඉස්සරහින් තියෙන පදේ ධන 2 නේද? එතකොට x වර්ගයේ සංගුණකය 2. මොන දෙකද? ධන 2. මෙහෙම තිබ්බ. අන්න. x වර්ගයේ සංගුණකය ඍණ 2. හරිද? x වර්ගයේ සංගුණකය මෙතන ධන 2 මෙතන ඍණ 2. හරි. බලා ගන්න. දැන් මේක ගත්තාම x වර්ගයේ සංගුණකය මත ඒ කියන්නේ x වර්ගයේ සංගුණකයේ ලකුණු මත තමයි තීරණය වෙන්නේ. ඒක උපරිමයක්ද අවමයක්ද කියන එක. දැන් මෙතන x වර්ගයේ සංගුණකයේ ධනනේ. x වර්ගයේ සංගුණකයේ ධන නම් ඒ ප්‍රස්ථාරය ඇවිල්ලා අවම ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ හැඩය තමයි වෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක ප්‍රස්ථාරයක් එයි. මේ වගේ හැඩයක ප්‍රස්ථාරයක් එයි. අවම x වර්ගයේ සංගුණකයේ ධන නම් අවමයක් තියෙන ප්‍රස්ථාරය. x වර්ගයේ සංගුණකයේ ඍණ නම් මෙන්න මෙහි වගේ ප්‍රස්ථාරයක් x වර්ගයේ සංගුණකයේ ඍණ නම් මොකද්ද? x වර්ගයේ සංගුණකයේ ඍණ නම් ඒ ප්‍රස්ථාරය උපරිම එන ප්‍රස්ථාරයක්. උපරිම. අන්න ඔය වගේ හැඩයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරිද? හරිද? හරි. මොකද්ද මං කිව්වේ? x වර්ගයේ සංගුණකයේ ධන නම් ඒ ප්‍රස්ථාරය ඇවිල්ලා අවමයක්. x වර්ගයේ සංගුණකය ධන නම් අවමයක්. අවමයකි. මෙන්න මේ වගේ. x වර්ගයේ සංගුණකයේ ධන නම් ඒ ප්‍රස්ථාරය අවමයකි. x වර්ගයේ සංගුණකයේ ඍණ නම් උපරිමයකි. මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ. x වර්ගයේ සංගුණකයේ ධන නම් අවමයකි. x වර්ගයේ සංගුණකයේ ඍණ නම් උපරිමයකි. දැන් මෙතන x වර්ගයේ සංගුණකයේ එකනේ. ඒ කියන්නේ ධන එකනේ තියෙන්නේ. එතකොට මේ උපරිම ප්‍රස්ථාරයක් දවම ප්‍රස්ථාරය. x වර්ගයේ සංගුණකයේ ධන නිසා මොකද්ද? x වර්ගයේ සංගුණකයේ ධන නම් අවමයකි. 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 අවමයි. අහනද? ඊළඟ කියනවා උපරිම හෝ අවම අගය ලියා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. අන්න එතකොට එහෙම කරනකොට අපි මුලින්ම කරන්නේ මෙන්න මේ සමීකරණය අර සමහරලාට අහනවා මෙන්න මේ වගේ වෙන්නන්න කියලා. අර තව ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඉහත සමීකරණය y සමානයි x වර්ග ධන හෝ ඍණ ධන x ධන හෝ ඍණ a වල වර්ගය ධන හෝ ඍණ b ආකාරයේ බව පෙන්වන්න කියලා සමහර වෙලාවට අහනවනේ ප්‍රශ්න. අන්න මේ ආකාරයෙන් මේ විදිහට අරගෙන තමයි අපි ඒකේ අවමගය හරි අවමගයයි සම්මිතික අක්ෂයේ සමීකරණය ගන්න මෙන්න මේ විදිහේ මේ ආකාරයට හදාගෙන තමයි ගන්න. දැන් බලගමුකෝ. ඒ ආකාරයට හදාගන්න කොහොමද කියලා. ඔන්න බලන්න. ඒ ආකාරයට හදාගන්න මේක වර්ග පූර්ණය කරලා. දැන් මේක වර්ග පූර්ණය කරන්නේ කොහොමද? y සමානයි ඕන් එකට ඉක්මනට කරගන්න. මේ x වර්ගයනේ. හින්දා x ලියා ගන්නවා. දැන් මෙතන 2x නේ තියෙන්නේ. x ගේ සංගුණකය කීයද? x ගේ සංගුණකය 2නේ. ඒක දෙකට බෙදලා මෙතන ලියා ගන්නවා. අන්න. එතකොට ඒක සම්පූර්ණකයේ වර්ගය දානවා. හරිනේ. එතකොට බලනවා මේකෙන් එන උත්තරේ. මේකෙන් එන උත්තරේ අපි නිකන් පැත්තක බලනවා හදලා. දැන් මේකෙන් එන්නේ මොකද්ද? x වර්ග මේකෙන් එන්නේ පළමු පදේ වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණය දාන අවසාන පදේ වර්ගයනේ. අවසාන පදේ වර්ගයේ වර්ගයනේ. අන්න. දැන් මෙතනින් ධන එකනේ. ධන 10යි තියෙන්නේ. ඒ හින්දා ධන 10 හැදෙන්න අපි දා ගන්නවා අති ධන 9ක්.
අන්න ඔහොම. දන්න 9ක් අපි අතින් දා ගන්නවා. හරිනේ. එතකොට අන්න මේකෙන් තමයි අපි දැන් හිතන්නේ. දැන් බලන්න උපරිම හෝ අවම අගය ලියා සම්මිති කක්ෂයේ සමීකරණය ලියන්න. උපරිම හෝ අවම අගය තමයි මෙන්න මෙතනින් එන එක. ඒ කියන්නේ මේ වර්ගපදයේ බිඳුවක් කරපුවාම එනවනේ. එතකොට උපරිම හෝ අවම අගය. මේ දැන් මේකේ ඉල්ල තියෙන අවමයක් කියලා. එතකොට අවම අගය මොකද්ද? අවම අගය ඇවිල්ලා ධන 9යි. ඊළඟ අහනවා උපරිම හෝ අවම අගය ලිය. ඒක හරියි. දැන් අවම අගය ලියුවා. සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කියලා කියනවා. එතකොට සමමිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? මෙන්න මේක x ධනයක සමානයි බිඳුව කරනවා. ඔන්න ඔහොම ලියා ගන්නවා. ලියාගෙන ධනයක එහා පැත්තට යද්දි x සමානයි ඍණ 1යි. අන්න සම්මිතික අක්ෂයේ සමීකරණය මේක. අවම අගයේ ධන 9 සම්මිතික අක්ෂයේ සමීකරණය මේක. මෙතන ධනයක නම් සම්මිතික අක්ෂයේ සමීකරණය ඍණ 1. අන්න මෙතන දැන් අන්න එහෙම ගන්න. දැන් මෙහෙම තිබ්බොත් හිතන්න මම නිකන් කිය. මෙහෙම x ඍණ 1 වර්ගය ධන 9 එහෙම නිකන් කොහොමද තිබ්බොත් සම්මිතික අක්ෂයේ සමීකරණය මොකක්ද? x ඍණ 1 සමානයි බිඳුව. x සමානයි ධන 1යි. මේක මේ පැත්තට ඇදි. අර මෙතන ඍණ 1 නම් සම්මිතික අක්ෂයේ සමීකරණය ධන 1යි. මෙතන ධන 1 නම් සම්මිතික අක්ෂයේ සමීකරණය ඍණ 1යි. හරි. මම ආයෙත් කිව්වොත් බලගන්න. ආයෙත් කිව්වොත් මුලින්ම මේ වගේ දීලා මේ උපරිමයක්ද අවමයක්ද කියලා අහනවා. එතකොට x වර්ගයේ සංගුණකේ ධන හින්දා මේක අවමයක්. x වර්ගයේ සංගුණක ඍණ නම් උපරිමයක්. ඊළඟ ඒක හරිනේ. එතකොට කියනවා උපරිම හෝ අවමගය ලියන්න කියලා. දැන් මේක අවමයක්නේ. මෙන්න මේ විදිහට හදා ගන්නවා. හදාගෙන අවමගය ධන 9යි මේක බිඳුවක් කරපුවාම සම්මිතික අක්ෂයේ සමීකරණය එනවා. දැන් මේක හදන්නේ වර්ග පූර්ණී කරලා. x ලියා ගන්නවා. මේක දෙකට බෙදලා ධනයක ධනයකනේ. එතකොට ඒකේ සම්පූර්ණකයේ වර්ගය ලියා ගන්නවා. ඊට පස්සේ මේකෙන් එන උත්තරේ බලනවා. මේකෙන් එන්නේ මොකක්ද? මෙන්න මේ කොටසේ x ධනයකේ වර්ගයෙන් එන්නේ. දැන් ඉස්සෙල්ලා මම කිව්වේ පළවෙනි පදයේ වර්ගය. පද දෙකේ ගුණිතය දෙගුණිත ධන අවසාන පදයේ වර්ගයෙන්. අන්න ධන 1යිනේ 10යි තියෙනුනේ. එහෙනම් ධන 9 ලියා ගන්නවා. අන්න ওই විදිහට තමයි වර්ග පූර්ණී කරලා මේ විදිහට අගයන් ගන්න. මේක මේ ආකාරයෙන්නේ. y සමානයි x ධන හෝ ඍණ a වල වර්ගය ධන හෝ ඍණ b. y සමානයි x ධන හෝ ඍණ a වල වර්ගය ධන හෝ ඍණ b. අන්න සමහර වෙලාවට මෙන්න මේ ආකාරය කරන්න මේ ආකාරයට හරවන්න කියලා අහනවා. එතකොට මේ සමීකරණය මේ ආකාරයට හරවන්න ගියොත් මේක තමයි උත්තරේ. රයිට්. අන්න සමීකරණයක් දුන්නට පස්සේ ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව තමයි අපි මේ ටික ගත්තේ. හරි. ওই ටික තමයි